ඔය අහපු තවත් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. සාර්ව පරිසරයෙන් ව්‍යාපාරයට එල්ල කරන තර්ජනයක් වන්නේ උත්තර පහක් තියෙනවා. කාන්තාවන්ගේ ජනගහන ඉහළ යාම, ස්වාභාවික සම්පත් සුලභ වීම, සිරිත් විරිත් ආකල්ප පුද්ගල බද්ධ වීම, sannivedana තාක්ෂණයේ නවීකරණය වීම, සාධාරණ ආදායම් බෙදී යාම. අපෙන් අහන ප්‍රශ්නය මම ඔයාලට නැවත ඉදිරිපත් කරොත් සාර්ව පරිසරයෙන් ව්‍යාපාරයට එල්ල කරන තර්ජනයක් වන්නේ. ඔයා දන්නවා සාර්ව පරිසරය කිව්වහම ප්ලෙස්ට් NDG දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, ඊළඟට සමාජ හා සංස්කෘතික පරිසරය, ගෝලීය පරිසරය, මේ විදියට පරිසර වර්ග ගණනාවක් තියෙනවා. ඒකෙනුත් අපෙන් අහන්නේ තර්ජනයක් වන්නේ කුමක්ද කියන කාරණේ. එතකොට ඔයා දන්නවා තර්ජනයට අමතරව සාර්ව පරිසරයෙන් ජනිත වෙන තවත් අවස්ථාත් තියෙනවා. තර්ජනයක් කියලා කියන්නේ අරමුණු පරමාර්ථ ළඟා කර ගැනීමට බාධාකාරී වෙන සාධකයක්. අපි බලමු එකින් එක. කාන්තාවන්ගේ ජනගහන ඉහළ යාම. ඒක තර්ජනයක්ද? ඔයා හිතන්නේ අවස්ථාවක්ද? ඒක අවස්ථාවක්. කාන්තා ජනගහන ඉහළ යාම හොඳ අවස්ථාවක්. ව්‍යාපාරිකයෙකුට ගන්න පුළුවන්. ස්වාභාවික සම්පත් සුලභ වීම. ඒකත් තව හොඳ අවස්ථාවක්. මිසක් තර්ජනයක් නෙමෙයි. සිරිත් විරිත් ආකල්ප පුද්ගල බද්ධ වීම. මොකද ඒක ගැන හිතන්නේ? සිරිත් විරිත් ආකල්ප පුද්ගල බද්ධ වීම කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට සිරිත් විරිත් ආකල්ප වෙනස් වෙනවා. එතෙන්දී ව්‍යාපාරිකයාට නිෂ්පාදිතයක් ඉදිරිපත් කරන්න හරිම අසීරු වෙනවා. එහෙනම් තර්ජනයක් වෙන්නේ සිරිත් විරිත් ආකල්ප පුද්ගල බද්ධ වීම. අපි ඊළඟ කොටස් දෙක බැලුවොත් sannivedana තාක්ෂණයේ නවීකරණය වීම ඒකත් හොඳ අවස්ථාවක්. සාධාරණ ආදායම් බෙදී යාම හොඳ අවස්ථාවක්. එහෙමනම් උත්තරය වෙන්නේ සිරිත් විරිත් ආකල්ප පුද්ගල බද්ධ වීම. සාර්ව පරිසරයෙන් එල්ල කරන තර්ජනය.